අද අපි කතා කරන්නට යන්නේ කියවීම. චතුරිද භාෂා කුසලතාවන් අතර කියවීමට වැදගත් තැනක් හිමි වෙනවා. කියවීම ගත්තම බුද්ධිය ලබා ගන්නට අත්‍යවශ්‍යම දෙයක් තමයි කියවීම කියන්නේ. මෙතනදී කියවීම කියන එක පාඩම් පොත්වලට පමණක් සීමා වෙන්න බෑ. එතනදී අපි කතා කරනවා සාහිත්‍ය කෘති, කතන්දර, ගීත, සාහිත්‍ය, කෙටි කතා, නවකතා, විචාර පොත්, ඒ හැම දෙයක්ම, පරිවර්තන සාහිත්‍ය කෘති, ඒ හැම දෙයක්ම. ඒ වගේම කියවීම තුලින් ප්‍රීතිමත් පුද්ගලයෙක් බිහි කරන්නට පුළුවන්. කවදාවත් තනි වෙන්නේ නැහැ. පොත් කියවන කෙනා වැඩිපුර දේවල් හිමි කරගන්නවා. තමන්ගේ ජීවිතේ රැකියා අවස්ථාවන් වලදී ඉවසීම කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරනවා කියන කියමනක් තියෙනවා අපි දන්නවා හැමෝම. අපි මේ කියවීම කියන එක දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. දරුවන්ගේ භාෂා කුසලතාවයන් වලදී ඉදිරියෙන්ම තියෙන්නට ඕන එක පියවරක් තමයි කතන භාෂාව කියන එක. කතනය හුරු වීමත් සමගම කතනයේ තියෙන ගැටලු අපි කතා කරා පෙර වීඩියෝ එකේදී. කියවීම කියන එක ප්‍රගුණ කරන්නට පුළුවන්. භාෂා කුසලතාවයන් වල ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ මේ කියවීම තුලින්. අපි දරුවෙක් මව් කුස තුල ඉඳන්ම එතනින් පස්සේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා දරුවා අධ්‍යාපනය වැඩෙන අවධිය වෙනකොට දරුවන් ප්‍රගුණ කළ යුතු වන්නේ අත්‍යවශ්‍යම කියවීමේ කුසලතාවය. එතනදී දෙමව්පියන් කොහොමද කියවීමේ කුසලතාවය දරුවන්ගේ වර්ධනය කරන්නේ? කොච්චරක් දුරට ගුරුවරුන් දරුවන්ගේ කියවීම පිළිබඳ දැනුවත්ද කියන එක. එතනදී භාෂා භාවිතය, අවබෝධයක්, ඊට පස්සේ අදහස් සුවමාරු කර ගැනීම, sannivedanaය, ලේඛනය, ඊට පස්සේ පිළිතුරු ලබා දීම, තියෙන ප්‍රශ්න අවබෝධ කර ගැනීම, ඒ හැම දෙයක්ම තීරණය වෙනවා මේ කියවීම තුලින්. කියවීමේදී ගොඩක්ම දුබලතාවයන් තියෙනවා. ඒදී වචන අකුරු අත්තර කියවනවා දරුවන්. වචනවල අකුරු අත්හැරලා කියවනවා. වරදවා එක වචන කියවනකොට වරදවා කියවනකොට දෙමව්පියන් නම් ඒ නිවැරදි කරන්නට පුළුවන්. ගෙදරදී ළඟ ඉඳන්ම පාසලෙදිත් පුළුවන්. ළමයි ගොඩක් හිටියත් කළු ලෑල්ලේ හෝ කඩදාසියක ඒ වැරදි වෙච්ච වචනය ලියලා එවලේම ශබ්ද කරන්නට හුරු කරවීම තුල, නැවත දරුවාගෙන් එම වචනය ඇසීම තුල, කියවීමට හුරු කිරීම තුල ඒ වැරදි සාදා ගන්නට පුළුවන්. වචනවල අකුරු අතහැර කියවීම වළක්වන්නට පුළුවන්. වැරද්ද එවලේම සාදා දිය යුතුයි. ඊළඟට සමහරක් වෙලාවට අකුරු විතරක් නෙමෙයි පේලි අතහැර කියවනවා. කම්මැලි වෙන්නට පුළුවන්. අකුරු නොදන්නකම වෙන්නට පුළුවන්.
අකුරු කියවීමට ගණන් නොගෙන ඉන්නට පුළුවන්. එතනදි කරන්නට ඕනේ පේලි අතහැර කියවීම වැළැක්වීමට දරුවාගේ ඇඟිල්ල අදාළ ඡේදයට අදාළ වචන පේලියට වමේ සිට දකුණටත් දකුණේ සිට වමටත් ඇසත් ඇඟිල්ලත් එක විට වචනයෙන් වචනයට ගෙන යාමින් කියවීමට හුරු කරවන්න ඕනේ. ඒක දීමාපියන්ට නිවසේදී ඉතා හොඳින්ම කර හැකි දෙයක් Tamanගේ දරුවන් වෙනුවෙන්. ඒ වගේම අකුරු අතහැරන කියවනවා. තව පේලි අතහැර කියවනවා. තව එකක් තමයි වචන හලලා කියවනවා. අවබෝධයෙන් තොරව කියවනවා. වැඩෙන් බේරෙන්න කියවනවා. සමහරක් වෙලාවට මුල් අකුර කියව ගන්න අමාරු වුණාම ඔන්න ඔය වචනේ ඕනේ කියලා ඊළඟ වචනෙට පයින්නවා. ඒ වෙලාවේදී කරන්නට ඕනේ ඉතා කෙටි වාක්‍ය සහිත පොතක් ඡේදයක් කුඩා මාතෘකාවක් යටතේ තිබෙන ඡේදයක් කියවීමට මුලින්ම දරුවා හුරු කළ යුතුයි. වචන 3ක් වචන 4ක් වචන 5ක් ඒ වගේ ලේසියෙන් තියෙන කෙටි වාක්‍ය සරල වාක්‍ය ඉස්පිලි පාපිලි තියෙන එළපිලි සහිත වාක්‍ය දරුවාට කියවීමට හුරු කළ යුතුයි. ඒ වගේම සමහරක් වෙලාවට ඊළඟ වචනය දන්නේ නැති හින්දා එකම වචනය කිහිප වරක් කියවීමට උත්සාහ කරනවා. සමහරක් වෙලාවට ඉස්කෝලේදී නම් ගුරුවරයා මේසය ළඟට දරුවා අරගෙන කියවීම ඉතාම හොඳයි. සිසුන් සියල්ල ඉදිරියේ කියවීම මුල් කාලයේදී පාඩම කියවීමට පන්තියේ ඉදිරියට ගිහිල්ලා ළමයිට අකුරු දෙකක් වර්ධින එකට වඩා ඒ දරුවා තුළ තැති ගැම්මක් ඇති වෙනවා. හැමෝම එක වගේ දක්ෂ නැහැ. එක වගේ අවබෝධ කරගන්න බෑ. ඒ බය හින්දා වචන අමතක වෙනවා. ඊළඟ වචනේ උච්චාරණය ගිල ගන්නවා. තමන්ගේ ඇත්තම් දරුවන්ගේ සිත තුළ තියෙන ආත්ම විශ්වාසය සමහරක් වෙලාවට හැමෝගෙම එකම මට්ටමේ පිහිටන්නේ නැහැ. ඒ වෙලාවේදී සමහරක් වෙලාවට තනියෙන් පොත බලාගෙන ඉඳි කියවන්නට පුළුවන්. හැබැයි අර පන්තියක් ඉදිරියේ කියවනකොට මේ දුර්වලතාවය ඇති වෙන්නට පුළුවන්. ඒක ටික කාලෙකදී උරු කරගන්නට පුළුවන්. එතකොට කරන්නට ඕනේ විවිධ ක්‍රීඩාවක් ඇති කරලා පන්තියේ ඉදිරියට අරගෙන දරුවාගේ බිය නැති කිරීම කරන්නට පුළුවන්. නැත්නම් වචනය වර්ධිනකොට ගුරුවරයා ඊට උදව් කරන එක ශිෂ්‍යයා අගය කරන එක ශිෂ්‍යයා ඉදිරියට ආත්ම අභිමානයක් යුතුව අනිත් සිසුන්ගේ සාමූහිකත්වය ඇතිව කියවීමට හුරු කරවීම තුළ ඒ ශිෂ්‍යයන් තුළ ආත්ම විශ්වාසය පෞරුෂ වර්ධනය ඇති කරන්නට පුළුවන්. ඒ වගේම කියවන්නට බැරි ළමයිට දරුවන්ට මුලදී කුඩා ළමුන්ට නම් අපි ඉස්සරලාම කරන්නේ වචන කියවීමට වඩා පින්තූර රූපරාමු වීඩියෝ මගින් කියවීම
උත්සාහ කරනවා කියවීමට අවශ්‍ය පරිසරය සාදන්නට. පින්තූරයක් බලලා කියවීම. පින්තූර දැන් කතන්දර රූප රාමු ටිකක් දීලා 4ක් විතර දීලා ඒකෙන් මොනවද කියන්නේ? ඊට පස්සේ නැත්තම් අමාරු වචන දෙන්නට පුළුවන්. ඒවා නැවත නැවත උච්චාරණය කරන්න දෙන්නට පුළුවන්. ඒ උච්චාරණය කරන වචන මතකයෙන් ලියන්න දෙන්නට පුළුවන්. ඒ වචන එකතු කරලා අදාළ වචනයෙන් වාක්‍ය වෙනත් වාක්‍ය හදන්නට පුළුවන්. ඒ වාක්‍ය කියවීම කණ්ඩායම් විදියට වාක්‍ය අලුත් ඒවා හදලා සිසුන් අතර හුවමාරු කර ගැනීමෙන් කියවීම. පින්තූරයක් කළු ලෑල්ලේ එල්ලලා ඒ පින්තූරයේ තියෙන දේවල් ගැන කියවීම මොන මොන සිදුවීම් තියෙන්නේ ඒක තුලින් කියවීම ඇති කරන්නට පුළුවන්. ඒ වගේම සමාන රූප ඇති අකුරු වරදවා කියවීම න ත ක ප ප බ ක ඊළඟට ජ ච ඔය එක සමාන වගේ අකුරු තියෙන එක වගේ එක ස්වරූපයේ අකුරු එක සමාන මේවා වෙනස් විදියට හඳුනා ගැනීමට අවබෝධයක් නොමැති වීම නිසා සමහර දරුවන්ගේ කියවීමේ දුබලතාවයක් ඇති වෙනවා. ඒ වගේම විරාම ලකුණු නොසලකා හරිනවා. නැවතීම් තිත් කමාව ඊළඟට විස්මයාදී ලකුණ ප්‍රශ්නාර්ථය අදාළ තැන්වලදී කියවීම විරාම ලකුණු යොදා නිවැරදිව කියවන ආකාරය මුලින්ම ගුරුවරයා සිදු කළ යුතුය. ඉන්පසුව දරුවන් ලවා කණ්ඩායම් ක්‍රියාකාරකම් ඔස්සේ සිදු කළ යුතුය. වෙනත් වචන එකතු කර කියවීම. ඒදී ශිෂ්‍යයා නොදන්නා අකුරු තියෙනවා. වචන තියෙනවා. ඒවා අවබෝධ කරගෙන කියවීමට සැලැස්විය යුතුය. ඒ තුලින් දරුවෙකුගේ කියවීමේ හැකියාව වර්ධනය කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම සෑම දෙමාපියෙක්ම ගුරුවරයාට අමතරව දිනකට හෝ දවස් දෙකකට හෝ සැරයක් දරුවන් සමග කතන්දර පොතක් කියවීමට කවියක් කියවීමට කාලය වෙන් කරගන්න. පැය භාගයක කාලයක් වෙන් කරගන්න. නිවසේදී අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ පොතක් කියවීමමයි. ඒක දරුවන්ට දෙමාපියන්ට සියලුම දෙනාට ඉතා වැදගත් වෙනවා.